හලෙලුයා. හැම කෙනෙක්ම ප්‍රීතියෙන් නැතයි විශ්වාස කරනවා. හලෙලුයා. අද මේ යහපත් අනර්ග ලස්සන දවස තුල අපි දෙවියන් වහන්සේට ඉතාමත් ප්‍රීතියෙන් නමස්කාර කරන්නා වූ සෙනගක් ලෙස ඉදිරියට යමු. හලෙලුයා. හොඳයි. ස්වාමින් වහන්සේගේ නාමයෙන් පැමිණ තිබෙන ඔබ සෑම කෙනෙක්ම ඒ වගේම අපේ ආදරණීය මව්වරුන් කාන්තාවන් සෑම කෙනෙක්ම අපි ඉතාමත් ප්‍රේමයෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් ඔබ හැම කෙනෙක්ම ඉතාමත් ආදරෙන් නැවත නැවතත් පිළිගන්නවා. හලෙලුයා. හොඳයි මේ මෙහෙවර දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන් බාර කරලා දෙවියන් වහන්සේට ආඥා කරන්න කියලා සහෝදරී නිරංජලාගෙන් මයිලා සිටිනවා. සියලු දේ බාර කර ඔබ දෙවියන් වහන්සේට ආඥා කරන්න. අපි ඔබ සමග එක්සිත් වෙමු. අපට බොහෝසේ ප්‍රේම කරන ජමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ නාමයෙන් ස්වාමිනේ මේ සබත් දවසේ ස්වාමිනේ අපේ දරු කැලක් ලෙස ස්වාමිනේ වහන්සේගේ අභිමුඛයට පැමිණ තිබෙනවා ස්වාමින් වහන්සේ. ස්වාමිනේ අද දවසේ ස්වාමින් වහන්සේ වහන්සේට මෙහෙ බාර කරනවා ස්වාමින් වහන්සේ. ස්වාමිනේ අද දවසේ ස්වාමින් වහන්සේ වහන්සේ තුල ස්වාමින් වහන්සේ මේ මඟ පෙන්වන්නා වූ ස්වාමින් වහන්සේ මේ සහෝදරයන්ට ඔබ වහන්සේගේ ශුද්ධ දෑතට බාර කරනවා ස්වාමිනේ. ඒ වගේම ස්වාමිනේ ගායනා කරන්නා වූ ස්වාමිනේ සහෝදරයන් ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමිනිය වහන්සේ උන් වරගෙන පාවිච්චි කරන්න. ඒ වගේම වාදනය කරන සෑම දෙනාම ඔබට බාර කරන අතර ස්වාමින් වහන්සේ මඟ පෙන්වන්නා වූ සහෝදරියද ස්වාමිනී ඔබ වහන්සේ රැගෙන පාවිච්චි කර මැනව ස්වාමින් වහන්සේ. ඔබගේ නාමයේ ගෞරවයේ මහිමයට පත්වෙන පිණිස ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට සුහඳ ධූමයක් ලෙස ස්වාමින් මේ පියාණන් වහන්සේ ප්‍රශංසා කාලය ඔබ වහන්සේ ලබාගත මැනව ස්වාමින් වහන්සේ. ඒ වගේම ස්වාමිනී මේ වහන්සේ අභිමුඛයේ සිටින ලොකු කුඩා වැඩිහිටි තරුණ යෞවන සියලු දෙනාම ශුද්ධ දෑතට ඔබ වහන්සේගේ බාර කරනවා ස්වාමිනේ. ඔබ වහන්සේම ස්වාමින් වහන්සේ මේ මොහොතේ ඔබ වහන්සේම ක්‍රියා කර මැනව ශුද්ධාත්මිනිය ඔබ වහන්සේගේ මඟ පෙන්වීම ඔබ වහන්සේ සියලු දෙනා ලබා දුන මැනව මේ සියල්ල බාර කරන්නේ නාශ්‍රය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම ශුද්ධ වූ නාමයේ දෙවියන්ට බාර කරනවා. හොඳයි අපි ස්වාමින් වහන්සේ තුල ප්‍රශංසා කරමින් උන්වහන්සේට ආඥා කරමින් අපි ඉදිරියට යමු. අපි ස්තුති කරමු ස්වාමින් වහන්සේට මේ අනර්ග දවස නිසා. විශේෂයෙන්ම මේ අනර්ග දවසේ උන්වහන්සේගේ සැලැස්ම කැමැත්ත උන්වහන්සේ ඉෂ්ට සිද්ධ කරන්න කියලා. අපේ සැලැස්මක් නොවේ අපේ කැමැත්තක් නොවේ ස්වාමින් වහන්සේගේ බලයෙන්මයි උන්වහන්සේගේ සැලැස්මම ක්‍රියාත්මක වෙන්න කියලා අපි යාඥා කරමු. හැම කෙනෙක්ම ස්තුති දෙමින් ස්වාමින් වහන්සේට. හාලෙලුයා හාලෙලුයා ස්වාමිනී සියලු ගෞරවය බලය මහිමය ලබන්ට වටින උසස් දෙවිඳුනේ අපි ඔබට ස්තුති කරනවා ස්වාමින් වහන්සේ. දහසක් අතරින් ස්වාමිනී ඔබ අපව තෝරාගෙන ස්වාමිනී ඔබගේම මිනිසෙක් වෙන්න ඕ ස්වාමිනී ඔබ අපට දුන්නා වූ කරුණාව නිසා මගේ දෙවියන් වහන්සේ. ස්වාමිනී ඔබට ස්තුතියි මගේ දෙවියන් වහන්සේ. ඔබ යහපත් වූ දෙවිඳුන් ඔබ බොහෝ සෙයින් අපිට ප්‍රේම කරන දෙවිඳුන් ස්වාමිනී ඔබට ස්තුති කරනවා මගේ දෙවියන් වහන්සේ. මේ මෙහෙවර මුළුමනින්ම ඔබට බාර කරනවා ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ මෙතෙන් පටන් ස්වාමිනී ඕ ස්වාමින් වහන්සේ විශේෂයෙන්ම ස්වාමිනී මේ ප්‍රශංසා කාලය තුර සුවඳ ධූපයක් මෙන් ස්වාමින් වහන්සේ ඔබට එන්න වෙන්න පිණිස මේ නමස්කාර මේ මුළුමනින්ම ඔබ බාර ගන්න ස්වාමිනී. ඕ ස්වාමිනී ප්‍රශංසා කරන සෑම ලොකු කුඩා දරුවන් දෙමව්පියන් ස්වාමින් වහන්සේ වැඩිහිටියන් ස්වාමින් වහන්සේ ගායනය කරන දරුවන් සෑම කෙනෙක් වාදනය කරන සෑම මෙවලම් ඔබට බාරයි ස්වාමිනී. ඒ තුලින් ඔබ ලබන්නා වූ යහපත් ඔබගේ නාමය අපි ඔස්සවා තබනවා ස්වාමිනී. ඒ සුවඳ ධූපය අපි ඔබට ඔස්සවනවා දෙවියන් වහන්සේ. අබ්බා තාත්තේ ඔබට ස්තුතියි ඔබට ස්තුතියි ස්වාමිනී ඔබට ස්තුතියි රාජ්‍යරුවාණනේ ඔබ අපට ප්‍රේම කරන දෙවිඳුන් නිසා. හලෙලුයා හලෙලුයා ගෞරව වේවා ස්වාමිනී. ඕ ස්වාමිනී ඔබට ස්තුතියි නමස්කාර වේවා ස්වාමිනී නමස්කාර වේවා ස්වාමිනී. ඒ වගේම ස්වාමිනී ඔබට ආඥා කරනවා මගේ දෙවියන් වහන්සේ. ස්වාමින් වහන්සේ විශේෂයෙන්ම ස්වාමිනී ඔබගේ වචනය ගෙනන දරුවා ස්වාමිනී ඔබගේ සහෝදරිය අපි ඔබට බාර කරලා ආඥා කරනවා ස්වාමින් වහන්සේ. ඒ විශේෂිත වූ වචනය මේ දවසේ ඔබ අපට ප්‍රකාශ කරන්න ස්වාමින් වහන්සේ.
දුර්වල වූ අපව ස්වාමින් වහන්සේ දුර්වල වූ අපට අද දවසෙත් කතා කරන්න ස්වාමින් වහන්සේ අපේ අඩුතෙන් පුරවන්න ස්වාමින් වහන්සේ ඒ වචනේ අද දවසේ ස්වාමිනි ඒ ස්වර්ගීය මන්නාව ඔබ පිළියෙල කර තියෙනා උදේ අපට දෙන්න මගේ දෙවියන් වහන්සේ හලෙලූයා ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී සියලු ගෞරවය ඔබට බුද්ධ කරනවා ස්වාමිනී සියලු මහිමය අපි ඔබට බුද්ධ කරනවා උත්තරීතර තාත්තේ සියලු ගෞරවය ලබන්න වටින උස්සස් දෙවිඳුන් ඔබ පමණක්මයි ස්වාමිනී හලෙලූයා නමස්කාර වේවා දෙවිඳුනි ඔබට නමස්කාර වේවා තාත්තේ ඔබට නමස්කාර වේවා සැබෑවිටම ඔබ පමණයි ස්වාමිනී අපට ප්‍රේම කරන දෙවිඳුන් නැත්ත වෙන කිසි නාමයක් ස්වාමිනී ඒ නාමය යේසුස් යන නාමය පමණක්මයි ප්‍රේමනීය සහෝදර සහෝදරියෝ ඔබ ස්තුති කරන්න ස්වාමින් වහන්සේට මක්නිසාද ඔබ මා වෙනුවෙන් ජීවිතය පූජා කරේ උන්වහන්සේ පමණක්මයි වෙන දෙවි කෙනෙකුට නැහැ මේ ලොව උන්වහන්සේ පමණක්මයි අපට ප්‍රේම කළේ ඒ ශුද්ධ අමිල ලේවලින් උන්වහන්සේ ලේවලින් මිලදී ගත්තා වූ මාත් ස්වාමින් වහන්සේ ඔබට අනර්ග දරුවෙක් ලෙස ස්වාමින් වහන්සේ ඔබ අභිමුඛයේ සිටින් ඔබ දැක්වා වූ කරුණාව නිසා ඔබට ස්තුති කරනවා තාත්තේ ඔබට ස්තුති කරනවා දෙවියන්නි ඔබට ස්තුති කරනවා ශුද්ධාත්මයාණනි හලෙලූයා 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 ඒ වගේම ස්වාමින් වහන්සේ ඉදිරි කොටස් සියල්ල ඔබට බාර කරනවා ස්වාමිනී ඔබට ස්තුති කරනවා ගෞරව කරනවා හලෙලූයා 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 ස්තුති වේවා ස්වාමිනී සියලු නාමයන් වලට වඩා උසස්සේ නාමය සියලු නාමයන් වලට වඩා බලවත්ේ නාමය යේසුස්ගේ නාමය පමණක්මයි හලෙලූයා ස්වාමින් වහන්සේ ස්තුති ස්වාමිනී ඔබට ස්තුති ස්වාමින් වහන්සේ ස්තුති දෙවි පියාණනි ඔබට සියලු ගෞරවය ලබන්න වටින උසස් දෙවිඳුන් හලෙලූයා 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 හොඳයි අපි මොහොතක් අපි පසුතැවිලි වෙමු ස්වාමින් වහන්සේගේ පාද පාමුල අපි වැඳ වැටිමු ස්වාමින් වහන්සේගේ පාද පාමුල අපි බොහෝ වෙලාවට හිතනවා අපි නිවැරදි අපි හරි කියලා නමුත් උන්වහන්සේ කඳුළු සලනවා අපි දෙස බලලා අපි කොපමණ උන්වහන්සේට විරුද්ධව දැකීමෙන් ඇසීමෙන් අපගේ දුර්වල අවයවයන් වලින් කොපමණ පව් කර තිබෙනවදයි අපි මොහොතක් සෝදිසි කර බලමු ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අපි මොහොතක් විමසමු ස්වාමින් වහන්සේ තුල ස්වාමිනී අපි දුර්වල මිනිසයන් අපි අතින් බොහෝ පෞකාරකම් සිදුවෙන්න පුළුවන් ස්වාමින් වහන්සේ ඇස් වලින් පවා සිතුවිල්ලෙන් පවා විනිශ්චයන් වලින් පවා අපි ස්වාමින් වහන්සේට කියමු ප්‍රේමනීය සහෝදරයා සහෝදරිය අපි කියමු ස්වාමින් වහන්සේට ස්වාමිනී ඒ ධර්මිෂ්ඨ ලේවලට පමණයි ඒ ධර්මිෂ්ඨ නාමයට පමණයි අපිව පවිත්‍ර කළ හැක්කේ අපි කියමු උන්වහන්සේට මුළු හදවතින් ස්වාමිනී පවිත්‍ර සිතක් මට දෙන්න ස්ථිරාත්මයක්කින් ඔබ නම දින පිණිස ස්වාමිනී අපි හැම කෙනෙක් ස්වාමින්ට ආඥා කරමු ස්තුති කරමින් කියමු අපි ස්වාමින් වහන්සේට හලෙලූයා හලෙලූයා ස්වාමිනී ස්තුති කරනවා මගේ තාත්තේ ස්තුති කරනවා දෙව්පියාණනි ඔබ යහපත් නිසා මට ප්‍රේම කළේ ඔබ පමණයි ස්වාමිනී වෙන කිසිවෙක් ප්‍රේම කළේ නෑ ස්වාමිනී ඔබ පමණක්මයි ස්වාමිනී ප්‍රේම කළේ ස්වාමිනී අනග මිලය ගෙවලා ඒ අනගින් ලේවලින් ස්වාමීන් වහන්සේ එලේ ගංගාවක් තුලින් ස්වාමීන් වහන්සේ
ඔබ අපව නිදොස් ලේවලින් නිදහස් කළා ස්වාමීන් වහන්සේ. අනේ ස්වාමිනී වචනි ගණනි කියා නිම කරන්න බැරි ස්තුතියක් මගේ දෙවියන් වහන්සේ. අනේ ස්වාමිනී කමා කරන්න. නොදැනුවත්ව දැනුවත්ව කරන්නා වූ සෑම පව්කාරකම් වැරදි ඔබට විරුද්ධව සිදු වුණාද ස්වාමිනී. ඔබ කමාව දෙන්න මගේ දෙවියන් වහන්සේ. මේ දවසේ ස්වාමින් වහන්සේ මේ දවසේ රෝග කුඩා සෑම දරුවෙක් ඔබගේ පාමුල ඔබගේ අභිමුඛයේ ඔබගේ පාමුල වැඳ වැටෙනවා ස්වාමිනී. ඔබට ස්තුති දෙනවා දෙවියන් වහන්සේ. ස්වාමිනී අපිට අනුකම්පා කරමු. අපට අනුකම්පා කරමු ස්වාමින් වහන්සේ. පවිත්‍ර සිතකින් ඔබ නමදින් ස්ථිරාත්මයකින් ඔබ තුල යැපෙන්න ස්වාමින් වහන්සේ. දැන් ඒ ධර්මිෂ්ඨ ලේවලින් නැවත නැවතත් ඔබගේ ස්වභාව ඔබ පවිත්‍ර කරන්න ස්වාමින් වහන්සේ. පවිත්‍ර කරන්න ස්වාමිනී. ඔබට ස්තුති කරනවා. ඔබට ස්තුති කරනවා නර්ගතාත්තේ. ඔබට ස්තුති කරනවා මගේ දෙව්තාත්තේ. ඔබට ගෞරව කරනවා ස්වාමී. මහිමය පුද කරනවා ස්වාමින් වහන්සේ. හලෙලුයා 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 හලෙලුයා. ස්තුති 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 ස්වාමින් වහන්සේ. ඔබට ස්තුති කරනවා ස්වාමිනී. ඔබට ගෞරව කරනවා ස්වාමින් වහන්සේ. නමස්කාරය ඔබට පුද කරනවා ස්වාමින් වහන්සේ. මහෝත්තම දෙවිඳුනේ ස්තුති වේවා ඔබට. ප්‍රශංසා වේවා ස්වාමිනී. නමස්කාරය ලබන්ට වටින එකම දෙවිඳුනේ ඔබට ස්තුති කරනවා. ඔබ පවිත්‍රතාවෙන් ශුද්ධතාවෙන් ස්වාමිනී මේ අනර්ග සභාව ඔබ නිදහස් කළා දෙවියන් වහන්සේ. ඔබගේ ශුද්ධ අභිමුඛය තුල දැල්වෙන්ට ඔබ සැලැස්සුවා ස්වාමිනී. ඔබට ස්තුති කරනවා ස්වාමින් වහන්සේ. මේ අනර්ග සභාව නිසා ඔබගේ සෙනග නිසා ස්වාමින් වහන්සේ. ඔබට ස්තුති ස්වාමිනී. ඔබට ස්තුති රජුරුවනි. ඔබට ස්තුති ස්වාමින් වහන්සේ. අපි එකිනෙකනාට ප්‍රේමේ හදවතක් ඒ ප්‍රේමණීය හදවතක් ඔබ දී තිබෙන නිසා ස්වාමින් වහන්සේ ඔබට ගෞරව කරනවා ස්වාමිනී. ඔබට නමස්කාර කරනවා දෙවියන් වහන්සේ. ඔබට ස්තුති කරනවා ස්වාමිනී. හලෙලුයා 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 හලෙලුයා. ශුද්ධ දෙවිඳුනේ ස්තුති වේවා. හලෙලුයා. ස්වාමින් වහන්සේට ගායනා කරමින් අපි තව තවත් උන්වහන්සේගේ නාමය ඔසවමු. උන්වහන්සේට ගායනා කරමු ස්වාමිනී. හිමටත් වඩා ඔබ මාව සුදු කරන්න ස්වාමින් වහන්සේ. ඒ ලේවලින් මාව සෝදන්න ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ අපි කළා වූ සෑම දේ අපි ඔබ පාමුල තබන්ට යනවා ස්වාමින් වහන්සේ. ස්වාමිනී අපට කමාව දුන මැනව ස්වාමින් වහන්සේ නැවත නැවතත් ඒ ලේවලින් අපව පවිත්‍ර කොට අපට කමාව දෙන්න ස්වාමිනී කියලා. ස්වාමිනී අනුකම්පා සහගත දෙවිඳුනේ ඔබට ස්තුති ස්වාමිනී.
සිටිය හදවත අපට දෙන්න දෙවියන් වහන්සේ නැවතත් ස්තුති වේවා ස්වාමින් වහන්සේ. ස්තුති කරමු අපි ස්වාමින් වහන්සේට. හලෙලුයා. අපි උසස් හඬින් උන්වහන්සේට අත්පොරසන් නාදනමින් සියලු ගෞරවය ලබන්ට වටින එකම ස්වාමින් වහන්සේට අපි ස්තුති දෙමු. මක්නී සාද උන්වහන්සේ ඔබගේ හඬ අසන්නා වූ තැනන් වහන්සේ, ඔබත් මාත් සමග සිටින තැනන් වහන්සේ, උන්වහන්සේ කියනවා මම මාගේ බැටළුවන්ගේ හඬ හොඳින් හඳුනන්නෙමි, ඔවුන්ද මාගේ හඬ අසන්නෙමි කියලා අපි හැම කෙනෙක් ස්වාමීන්ට ස්තුති කරමු. අපි ස්තුති කරමින් උන්වහන්සේට සියලු ගෞරවය, බලය, මහිමය, ප්‍රශංසාව මේ මාධ්‍ය අපි පුද කරමු. හලෙලුයා, 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 හලෙලුයා. ස්වාමිනී, සියලු නමස්කාරය ඔබටයි ස්වාමින් වහන්සේ. මක්නිසාද ඔබ ජීවමානයි ස්වාමිනේ. ඔබ මළහු දෙවි කෙනෙක් නොවේ ස්වාමින් වහන්සේ. ඔබ ජීවත් වන්නා වූ දෙවිඳුන්, ඔබ අප සමග සිටින රජිඳුන්. ඕ ස්වාමිනේ, ඔබ අපේ හදවත තුල වාසය කරන දෙවිඳුන්. ස්වාමිනේ, අපි ඔබට ස්තුති කරනවා මහෝත්තම දෙවිඳුනේ. ඔබට ගෞරවය පුද කරනවා මගේ රජුරු ආනනේ. ඕ බබ මාතේ සිටිනා වූ තනන් වහන්සේ ස්වාමිනේ පුරවන්න ස්වාමිනේ. ඔබගේ ආත්මෙන්, ඔබගේ බලයෙන් ස්වාමිනේ, ඒ තෙගුණ ආත්මෙන් ස්වාමින් වහන්සේ කෙනා පුරවන්න ඔබගේ බලයෙන් දෙවියන් වහන්සේ. ස්වාමින් වහන්සේ ඔබට ස්තුති කරනවා ස්වාමිනේ. ඔබට ස්තුති කරනවා ස්වාමිනේ. ඔබට ගෞරවය දෙනවා. සියලු මහිමය, බලය අපි ඔබට පුද කරනවා ස්වාමින් වහන්සේ. මක්නිසාද ඔබ සියල්ලෙන් උසස් වූ, උත්කෘෂ්ඨවත් වූ මහිමාන්විත දෙවිඳුන් ඔබයි රජිඳුනි. හලෙලුයා, හලෙලුයා. ඒ අනර්ග නාමය, යේසුස් යන නාමය පමණක්මයි. ඒ උසස් නාමයට සමාන කළ හැකි තවත් නාමයක් නැත. ස්වාමිනී, ඔබට ස්තුති. ස්වාමිනී, ඔබට ස්තුති. මහෝත්තම දෙවිඳුනේ, ඔබට ගෞරවය දෙනවා ස්වාමිනී වහන්සේ. ඔබ යහපත් අපේ එකම එඬේරා ඔබයි ස්වාමින් වහන්සේ. ඔබ නැමැති කල ස්වාමිනේ අපි අස්සරණ වෙනවා දෙවියන් වහන්සේ. අපි අස්සරණ වෙනවා ස්වාමිනේ. උස්මකටත් වඩා ඔබ අපට ලංව සිටින තැනන් වහන්සේ නිසා ස්තුති කරනවා ස්වාමිනේ. ඔබ ඔබගේ දරුවන්ට උස්මට වඩා ලංව සිටින තැනන් වහන්සේ. ස්වාමිනේ, ඔබට ස්තුති කරනවා ස්වාමිනේ. සියලු නමස්කාරය අපි ඔබට ඔස්සවනවා ස්වාමිනේ. ඔබට ඔස්සවනවා ස්වාමින් වහන්සේ. ඔස්සවනවා. හලෙලුයා, 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 හලෙලුයා. ස්තුති වේවා. හලෙලුයා. ස්වාමින් වහන්සේගේ වචනේ මෙසේ පවසනවා. ගීතාවලිය 22 9 පදේ සිට මෙසේ කියනවා. එහෙත් මව් කුසින් මා බිහි කළ තැනන් වහන්සේ ඔබමය. මාගේ මව්ගේ ලයෙහි හුන් කල ඔබ මා විශ්වාසයෙන් සිටින්ට සැලැස්වූසේක. මව් ගැබෙහි පටන් ඔබගේ ආරක්ෂාවට බාර දෙනු ලැබිමි. මාගේ මවගේ කුසෙහි පටන් මාගේ දෙවියන් වහන්සේ ඔබය. හලෙලුයා. අපි ස්තුති කරමු ස්වාමින් වහන්සේට. හලෙලුයා. ස්තුති වේවා ස්වාමිනේ. ඔබට ගෞරවය දෙනවා මගේ දෙවියන් වහන්සේ. ස්වාමිනේ, මව් කුසට එන්ටත් ප්‍රථමයෙන්
ස්වාමිනී ඔබ අපව හඳුනන්නා වූ දෙවියන් වහන්සේ ඔබගේ සැලැස්ම ස්තුති කරමු අපේ ස්වාමින් වහන්සේට. හලෙලුයා හලෙලුයා ස්වාමින් වහන්සේ යහපත්. හලෙලුයා. පුදුමයි ස්වාමිනී ඔබගේ අනුග්‍රහය. ස්තුතියි ස්වාමිනී. මහෝත්තම රජුරුවනේ ඔබට ස්තුතියි. අපේ බලයෙන්වත් අපේ ශක්තියෙන්වත් නොවේ. ඔබගේම බලයෙන්මයි දෙවියන් වහන්සේ. ඔබට ස්තුති කරනවා ස්වාමිනී.
කරමු ස්වාමින් වහන්සේට. මක්නිසාද උන්වහන්සේගේ සැලැස්ම ඔබේ මගේ ජීවිතේ උන්වහන්සේ ඉෂ්ට සිද්ධ කර හමාරයි. හලෙලූයා. අපි ඊටමත් ප්‍රීතියෙන් ජීවත් වෙන්න වාසනාවන්ත සෙනග කිසිවෙකුට පරාජය කර නොහැකි ජීවිතයක් අපිට ස්වාමින් වහන්සේ දී තිබෙනවා. අපි ස්තුති කරමු ස්වාමින් වහන්සේට. ස්වාමින් වහන්සේ ස්වාමිනී අපි නමස්කාර කරන්නේ මලාහු ආත්මයකට නොවේ ස්වාමින් වහන්සේ. ජීවමාන අප තුල සිටින තනන් වහන්සේට ස්වාමිනී මව් කුසේ පදන් මව් කුසේට එන්න ප්‍රථමයෙන් ඔබ අප දන්නා වූ තනන් වහන්සේ ඔබගේ සැලැස්ම මිනිස් ජීවිතය තුළ ඔබ ඉෂ්ට සිද්ධ කර තිබෙනා වූ දෙවියන් වහන්සේ අහස පොළව පහ වුණත් පහව නොවන ඔබගේ වචනය නිසා ස්තුති කරනවා. ස්වාමින් වහන්සේ ඔබගේ ප්‍රේමෙන් ස්වාමින් වහන්සේ කිසිවෙකුට ස්වාමිනී අප වෙන් කරන්නට බෑ ස්වාමින් වහන්සේ. උසටවත් ගැඹුරටවත් ඕ ස්වාමින් වහන්සේ දුර්විශ්යටවත් සියලු සියල්ලෙන් ඔබ අප ආරක්ෂා කර තිබෙනවා ස්වාමින් වහන්සේ. කිසිම අන්ධකාර බලවේගයකට අපට ලං වෙන්න බැරි ලෙස ස්වාමිනේ ඔබගේ රැකවරණය ඔබ අප කරා දමා තිබෙනවා. ඔබට ස්තුතියි තාත්තේ. ඔබට ස්තුතියි රජුරුවාණනේ. ඔබ යහපත් දෙන්නේරාණෝ බලවත් සමිදානෝ ඔබගේ දරුවන්ගේ හඬ අස්සන්නා වූ දෙවිඳු ස්වාමිනී ඔබට ස්තුති කරනවා. ස්තුති කරනවා ස්වාමිනී. මේ අනාර්ග දරුවන් මේ අනාර්ග සභාව නිසා ඔබට ස්තුති කරනවා. ඔබ පාමුල ස්වාමිනී එකම රැළක් එකම හඬක් මෙන් අපි වැඳ වැටෙනවා ස්වාමිනී. ඔබට ස්තුති කරනවා. ඔබ අපේ ජීවිත තුල කළා වූ සෑම දේ නිසා. ඔව් ස්වාමිනී ඔබ මේ දවස මේ තප්පරේ වෙනතක් ස්වාමින් වහන්සේ අපව දරාගෙන අප ඔසවාගෙන ආව ස්වාමින් වහන්සේ. වේදනාව දුක කඳුල ඔබ පරාජය කරා ස්වාමින් වහන්සේ. ඒ ස්වාමිනේ අපේ ජීවිතය තුළ කිසි රෝගයක් කිසි ස්වාමින් වහන්සේ කිසි ප්‍රශ්නයක් කිසි වේදනාවක් ඔබ හට ගන්න දෙන්නේ නැහැ ස්වාමින් වහන්සේ. මක්නිසාද ඔබ අපේ හදවත තුළ වාසය කරන තනන් වහන්සේ. ස්වාමින් වහන්සේ සියලු අඳුරේ බල බිඳින්නා වූ තනන් වහන්සේ ඔබට පමණයි ඒ යේසුස් යන නාමයට පමණයි සියල්ල කළ හැකි. වෙන නැතන් නාමයක් ස්වාමිනී ඔබට ස්තුති කරනවා. ඔබගේ නාමය උසස් කරනවා ස්වාමිනී. ඔබට ස්තුති කරනවා. අපා ඥානණිය ඔබට ගෞරව කරනවා. ඔබට මහිමය පුද කරනවා ස්වාමිනී. ඔබ යහපත් ඔබ යහපත් ඔබ යහපත් ස්වාමිනී. ඒ නාමය අනර්ගයි නාමය උසස්ය. ස්තුති කරමු ස්වාමින් වහන්සේට. හාලෙලූයා හාලෙලූයා. ශුද්ධයි ඒ නාමය ශුද්ධයි. ඒ නාමය සදාකාලික රජකම් කරන නාමයයි. හාලෙලූයා හාලෙලූයා. ශුද්ධ තාත්තේ ඔබට ස්තුති වේවා. ඔබට ස්තුති වේවා. ස්තුති වේවා. ස්තුති වේවා. ස්තුති වේවා. ස්තුති වේවා ස්වාමිනේ. හාලෙලූයා 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 හාලෙලූයා. හාලෙලූයා. ස්වාමින් වහන්සේ යහපත්. උන්වහන්සේ බොහෝ සෙයින් අද ඔබටත් මටත් අනර්ග මවක් උන්වහන්සේ දී තිබෙනවා. උන්වහන්සේ මාවගේ ගර්භය පිළියෙල කළා. උන්වහන්සේ ඔබවත් මාවත් එවන්ට උන්වහන්සේගේ සැලැස්ම ක්‍රියාත්මක වුණා. එදා හන්නා බොහෝ සෙයින් දුක් වෙලා ඇඬුවා. දේව ගෘහය තුල තනියම ඇඬුවා. ස්වාමිනී මට දරුවෙක් දෙන්න කියලා. ස්වාමින් වහන්සේ අයට බොහෝ සෙයින් ආශිර්වාද කළා. ස්වාමින් වහන්සේ හන්නාට කරුණාව දුන්නා. හන්නා ඉල්ලුවේ එක පුත්‍රයෙක් පමණයි. නමුත් උන්වහන්සේ අන්නාට දරුවන් 5 දෙනෙක්ව දුන්නා. හලෙලූයා. අපි ආඥා කරමු ස්වාමින් වහන්සේ තුල. අපි කියමු ස්වාමිනේ ස්වාමිනේ මේ මව්වරුන් නිසා ස්තුතියි. තවත් මව්වරුන් අපිට අවශ්‍යයි. ස්වාමින් වහන්සේ සභාවේ මව්වරුන් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න සෑම සහෝදරියක් නිසා අපි ස්වාමින් වහන්සේට ස්තුති කරමු. අන්නාගේ ආඥාව ඇසුවා වූ දෙවියන් වහන්සේ උත්තර දෙන්න යනවා. හලෙලූයා. උන්වහන්සේගේ රාජ්‍ය වර්ධනය කරන්නට යනවා. අපි ස්තුති කරමු ස්වාමින් වහන්සේට. අපි ස්තුති කරමු තව තවත්. අපි උන්වහන්සේට ස්තුති කරමු. හලෙලූයා හලෙලූයා. ස්තුති වේවා ස්වාමිනේ. ඔබට ස්තුති වේවා. හලෙලූයා.
ස්වාමිනේ. ඔබ මාළඟින් සිටිනා බව මට දැනුණා. මගේ දෙවියන් නිරතුරු ඔබ මාහද සනසමින් ගෙන යන්නා. බතාත්තේ ඔබ යහපත් වූ දෙවිඳුන් බව මාහට ඔබ අනර්ගයි ස්වාමිනේ, ඔබ අනර්ගයි. ජීවිතේ පසුවන සෑම මොහොතක් පාසා ඔබ මාළඟින් සිටිනා බව ඔබ පමණක්මයි ස්වාමිනේ අප ළඟ සිටින දෙනවා. නිරතුරු ඔබ මාහද සනසමින් ඔව් ගෙන පියාණනි. යන්නා. අපේ දුකේදී ළඟ පිහිට ඔබ පමණක්මයි. යහපත් වූ දෙවිඳුන් ඔබ පමණයි යහපත් ස්වාමිනේ. ඔබට ස්තුතියි. ඔබ සදාකාලික ධර්මිෂ්ඨ රජුනි. ඔබ බලවත් ඔබ පමණයි බලවත් දෙවිඳුනි. ඔබ යහපත් මගේ දෙවියන් වහන්සේ ඔබ පමණයි යහපත්. දෙවිඳුන් ස්තුතියි. ස්තුතියි රජුරුවන්. ඔබ ධර්මිෂ්ඨයි ස්වාමිනේ. ඔබ බලවත්යි ස්තුතියි ස්වාමිනේ. ඔබ යහපත් ස්වාමින් වහන්සේ. දෙවිඳුන් පමණයි. ස්වාමින් වහන්සේ. ඇතහිල්ලෙන් මා සවිමත් කරමින් ගෙන යන්නා. දෙවිදේ ඔබේ වදනින් නිසි මඟ මට පෙන්වා. යා යුතු මඟ නිරතුරු මාගෙන යයි ඔබ සැමදා. ඔබ යහපත් වූ දෙවිඳුන් බව මාහට දැනුණා. ඇතහිල්ලෙන් මා සවිමත් කරමින් ගෙන යන්නා. හalleluya. ස්තුතියි ස්වාමිනේ. දෙවිදේ ඔබේ වදනින් නිසි මඟ මට පෙන්වා. යා යුතු මඟ නිරතුරු මාගෙන යයි ඔබ සැමදා. ස්වාමිනේ ඔබ අපට ප්‍රේම කරමින් අපට යා යුතු මාර්ගය පෙන්වා දෙන්නව දෙවිඳුනි. අපි වැරදි මාර්ගවල ගියත් ඔබ යහ යුතු යහපත් මාර්ගය ඔබ අපට පෙන්වා දෙන්නව තනන් වහන්සේ. ස්වාමිනේ මොනතරම් ප්‍රේමයක්ද ස්වාමීන් වහන්සේ. ඒ ප්‍රේමයෙන් කියන්නේ අපේ වචන නෑ ස්වාමිනේ. හalleluya. ඔබ ධර්මිෂ්ඨයි. ඔබ බලවත්යි. ඔබ යහපත් වූ දෙවිඳුන් පමණයි. ජීවිතය පසුවන සෑම මොහොතක් පාසා ඔබ මාළඟින් සිටිනා බව මට දැනුණා.
ස්තුති කරමු. ප්‍රේමණීය සහෝදරයන් සහෝදරියන් දරුවනි අපි ස්තුති කරමු ස්වාමීන් වහන්සේට. මක්නිසාද උන්වහන්සේ අපගේ ජීවිතය තුළ සැලැස්මක් ලබා තිබෙන දෙවියන් වහන්සේ. ඉදිරියටත් ඉහළටත් අපි ගමන් කරන්නේ උන්වහන්සේගේ වචනය අනුව උන්වහන්සේගේ සැලැස්මේ ප්‍රකාරයට. උන්වහන්සේ ඔබටත් මටත් ඒ සැලැස්ම දී තිබෙන දෙවියන් වහන්සේ. හාලෙලූයා. උන්වහන්සේ අපට බොහෝසේ ප්‍රේම කරනවා. සියලු ගෞරවය බලය මහිමය ලබන්න වටින උතුමාන උන්වහන්සේ නාමයෙන් ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ. ඔබ රජුන්ගේ රජු ස්වාමීන්ගේ ස්වාමී දෙවිඳුන්ගේ දෙවිඳුන් ඔබයි රජිඳුනි. සියලු ගෞරවය ලබන්න වටින උසස් දෙවිඳුනේ මුළු ආත්මෙන් අපි ඔබට ස්තුති කරනවා. මුළු බුද්ධියෙන් ශක්තියෙන් ස්වාමිනේ උත්සාහකට වඩා ඔබ අපට ළඟ සිටින නිසා අපේ මුළු හදවතින් මුළු හුස්මෙන් අපි ඔබට ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ. රාදාවල් ස්වාමිනේ අපි ඔබට ස්තුති කරනවා. මක්නිසාද ගෞරවය ලබන්න වටින්නේ ඔබ පමණක්මයි. ඕ සේනාවල රජුරු ආදනි සිංහාසනය තුල වැඩ වසන දෙවි පියාණනි. ඔබට ස්තුති කරනවා ශුද්ධ දෙවිඳුනේ. ඔබ අනර්ගයි ඔබගේ සැලැස්ම. ඔබ ස්වාමිනේ මේ අහදී තිබෙන සෑම දේ නිසා ඔබට ස්තුති කරනවා. මෙපමණ අනර්ග ස්වභාව මෙපමණ අනර්ග දාසෙන් ඔබ අපට දී තිබෙනවා දෙවියන් වහන්සේ. සෑම දේ නිසා ඔබගේ අපත අභිමුඛය ඔබ නිදහස් කරමින් ඔබගේ දරුවන් එස ස්වාමී ඔබගේ දරුවන්ගේ හඬ ඔබ හොඳින් අසා සිටින නිසා ඔබට ස්තුති කරනවා. ඔබ ප්‍රේමයයි දෙවියන් වහන්සේ. ප්‍රේමේ දෙවිඳුන් ඔබයි සමිඳුනේ. ඔබට ස්තුති කරනවා. රජුන්ගේ රජු ස්වාමීන්ගේ ස්වාමීන්ට ස්තුති වේවා දෙවි සමිඳුනේ. සියලු නමස්කාරය ඔබටයි. සියලු ගෞරවය ඔබටයි ස්වාමිනේ. හාලෙලූයා ස්තුති වේවා ස්වාමී. හාලෙලූයා. හාලෙලූයා. ස්වාමින් වහන්සේ ඔබත් මාත් සමග සිටිනවා. මක්නිසාද උන්වහන්සේ හොඳින් ඔබගෙත් මගෙත් හඬ හඳුනන්නා වූ තැනන් වහන්සේ. උන්වහන්සේ කියනවා මාගේ දරුවන් මාගේ හඬ අසමි කියලා. උන්වහන්සේ රෑදාවල් නිදි නොමරා ඔබත් මාත් දෙස බලා සිටින තැනන් වහන්සේ. අපි වැරදි මාර්ගවල යන්න පුළුවන්. නමුත් උන්වහන්සේ හරි මාර්ගය තුල යන්ට මාවත අපිට පෙන්වන්නා වූ තැනන් වහන්සේ. හාලෙලූයා. අපිව නිවැරදි කරමින් උන්වහන්සේගේ ඊමට යහපත් ස්වභාවයක් ලෙස යහපත් ශුද්ධ ස්වභාවයක් ලෙස පිළියෙල කරන්නා වූ තැනන් වහන්සේට අපි ස්තුති කරමු. හාලෙලූයා. ස්තුති වේවා ස්වාමිනේ. ගෞරව වේවා ඔබට ස්වාමින් වහන්සේ. මහිමය පුද කරනවා ශුද්ධතාර්ථේ. ඔබ පමණයි උසස්. ඔබ පමණයි බලවත්. ඔබ පමණයි උත්තරීතර දෙවියන් වහන්සේ. ස්වාමින් වහන්සේ මේ පමණ ප්‍රේමයක් ස්වාමින් වහන්සේ ලැබෙන්නේ අපට ඔබගෙන් පමණක්මයි දෙවියන් වහන්සේ. ස්වාමිනේ ඔබට ස්තුති. අපි ගායනා කරමු උන්වහන්සේට මුළු හදවත විවර කරමින් නමස්කාරයක් ලෙස මේ ගීතිකාව අපි හැම කෙනෙක් මුළු හදවතින් ගායනා කරමු ස්වාමින් වහන්සේට. මානිවස සැමදෙන නොනවත්වා ස්තුති කරම්. මාද මනිවස සැමදෙන නොනවත්වා ස්තුති කරම්. දරු කලලය රැකගත්තේ ඔබයි ස්වාමිනී. මානොබිදෙන ලෙස රැකගත්තට ස්තුතියි. ස්වාමිනී මාදරු මාකුසලිතයි ඔබ දොරගත්තා වූ අම්මා නිසා ස්තුතියි ස්වාමිනී. මානොබිදෙන ලෙස රැකගත්තට ස්තුතියි. Ebenezer,
නමස්කාර කරමු දෙවියන් වහන්සේගේ අලංකාර නාමය. අපිට පියෙක්ව සිටින දෙවියන් වහන්සේ, අපට රැකවරණයව සිටින්නා වූ දෙවියන් වහන්සේ, අපේ දුකේ අපිව සනසන්නා වූ දෙවියන් වහන්සේ. හාලෙලූයා. එබනේසර්, ඔබ මෙපමණ දුර අපව ගෙනාවා. ඔබට ස්තුතියි. හාලෙලූයා. ඕ රබෂිකලවර රිබෂේ රිබිරියන්තිල රබෂිකලවර රබෂේ ඕ රබෂිරබල රිබකා එල රිබෂිකලවෂන්තලවරයා ඕ රබෂිකලවරයන්තිරබල රිබකරියා. හාලෙලූයා. හාලෙලූයා. ඔබට මහිමය වේවා. ශුද්ධ නාමය, බලවත් නාමය, තේජවන්ත වූ නාමය. හාලෙලූයා. එස වේවා රජුන්ගේ නාමය, එස වේවා රජුන්ගේ නාමය, එස වේවා රජුන්ගේ නාමය. හාලෙලූයා. ප්‍රශංසා වේවා. හාලෙලූයා. ස්තුති වේවා. හාලෙලූයා. 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 මව්වරුනි, අද ලෝකය මව්වරුන්ගේ දිනය සමරද්දී අපි සභාවක් ලෙස අපිත් මව්වරුන්ව සමරමින් සිටිනවා. ඔබ වටිනා කෙනෙක්. නමුත් ඔබ දන්නවද කාලයත් සමග ඔබට හිතෙනවා නේද? ගොඩක් පවුල් වල ඇති එකම ගැටලුව තමයි එයා දැම්මට ආදරේ නැහැ. මාත්‍යා කොච්චර ආදරේ කෙරුවත් අපි ගොඩක් පවුල් එක්ක වැඩ කරද්දී කෙලවරේ ඔක තමයි. එයාට තේරෙන්නේ නැහැ. එයා දැම්මට ආදරේ අඩු වෙලා නැහැ. ඔබට ආදරේ. හැබැයි එක දෙයක්, එයා ආදරේ අඩු වුණත් ඔබව සුළු නොකරන, එපා නොකරන එබනේසර් දෙවියන් වහන්සේ. ආමේන්. සුපි දෙවියන් වහන්සේ. දැන් ඔබට හිතෙනවා ඔබට මගේ මහත්තයා ආදරේ අඩු වෙලා. ඔබ එවිට දේව අභිමුඛයට යනවා. දෙවියන් වහන්සේ එබනේසර් නිසා උන්වහන්සේගේ ගැඹුරු ආදරයේ පිරවීමක් ඔබව කරනු ලබනවා. ආමේන්. සාර්ථකත්වයේ තියෙන එතනයි. හාලෙලූයා. 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 දැන් ලෝකේ දෙවියන් වහන්සේව නොදන්න අය අතර වෙන්නේ මොකද්ද? එහෙම හැඟුණාම අපි අපේ යාළුවන්ගෙන් උපදෙස් ගන්නවා. යාළුවෝ කියනවා මටත් ඔහොමම තමයි උනේ. ඔය මිනිහව මං ඩිවෝස් කෙරුවා. මම මාර නිදහසකින් ඉන්නේ දැන්. මම ඔබට කියන්නද මේ නිදහසට නම් යන්න එපා. ඒක දේව කැමැත්ත නෙවෙයි. හලෙලූයා. අපි යන්නේ අපිව පුරවන්නා වූ දෙවිඳුන්ගේ අභිමුඛයට. ආමේන්. උන්වහන්සේ අපිට දෙවි කෙනෙක් පමණක් නෙවෙයි, එකම දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපිට ආදරණීය පියෙක්. ආමේන්. ආමේන්. ස්තුති. අපිට සතුටුයි මේ සභාව ඔබ ලස්සන පවුල් ජීවිත වලින් සමන්විත සභාවක් වීම. ආමේන්. අපි අත්ොස්සලා දෙවිඳුන්ට ආමේන් කියමුද? ආමේන්. හalleluya. ස්තුති වේවා. එම නිසා අපි කියමු මාද මනිවස මානිවස සැමදින දනුනවත් වාසුති. අපි ආත්මෙන් ගායනා කරමු. මාද මනිවස මානිවස සැමදින දනුනවත් වාසුති. Thank you.
උසුලාගත්තේ ස්තුති 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 අදගෙපුරි දෙරුවාට ස්තුති 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 දරු බලලයසින් දෙරුවාට ස්තුති ප්‍රේමන්ත සෙනගෙන අපි ශ්‍රී ලාංකිකයෝ මෙතන ඉන්න බොහෝ පවුල් බොහෝ පුද්ගලයෝ අපි බින්දුවෙන් පටන් ගත්තු අය අපි කුඩා කාලේ හරියට කණ්ඩ තිබුණේ නැහැ හරියට අඳින්න තිබුණේ නැහැ අද අපේ දරුවන්ට අපි ලස්සනට කෝට් කිට් අඳිනවා දෙවිඳුන්ට ස්තුති වේවා අපේ කුඩා කාලේ එහෙම නෙමෙයි ජංගි කොටේ ඔබ දන්නවා දැන් නැහැ ජංගිය කියන එක ගාටස් දාපු චීත්ත කලිසම් අපි ඇන්දේ අපි පටන් ගත්තේ එහෙම අද අපි ක්ලීන් සූට් ගහලා ඉන්නවා කිසිවක් නොමැතිව ඇරඹුණු මගේ දිවිය යහපතින් පුරවන්නේ ඒ අදෝනායි දෙවියන් වහන්සේට කියන්න කිසිවක් නොමැතිව ඇරඹූ මගේ දිවිය යහපතින් පුරවන්නේ කිසිනපුරක් නොසිතන සමිනේ ඔබ සේවෙන පිය සමිදෙන් නැත්තේ මුළු සභාව කිසිනපුරක් නොසිතන සමිනේ ඔබ සේවෙන පිය සමිදෙන් අපගේ ආත්ම සමග දැන් ඔසවමු එබනේසර් ඔබ එබනේසර් අදවන උසුල සෑම දැතක් ඔසවමු එබනේසර් එබනේසර් ස්තුති 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 අපි නමස්කාර කරමු ඒ දෙවියන් වහන්සේ හලෙලූයා එබනේසර් ඔබ එබනේසර් හලෙලූයා ඔබ එබනේසර් 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 මේ පමණ දුර අපව ගෙනාවු එබනේසර් මේ තප්පරේට අපව පමුණවපු ඔබගේ නාමය එබනේසර් ඔබ බලවත් පියෙක් ඔබ බලවත් රජෙක් ඔබ බලවත් දෙවියන් වහන්සේ ස්තුති 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 හලෙලූයා රිබා ශිරබා බරරබා ශිකල බරරේ ඔබට මහිම වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා හලෙලූයා 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 ස්තුති වේවා 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 ඔබට ස්තුති දෙවියන් වහන්සේ හලෙලූයා හලෙලූයා ආමේන් කාන්තාව ඔබ කීප දෙනෙක් අපි නමස්කාරයෙන් ඉන්න මේ සන්ධ්‍යාවේ කෙටියෙන් වචන ස්වල්පකින් එබනේසර් දෙවියන් වහන්සේ ඔබගේ පෞල් ජීවිතය මෙච්චර දුරට විවිධ නේ අපි මේ වැටුණු පාපිෂ්ඨ ලෝකයේදී අපිට විවිධ ගැටලු අභියෝග අමාරු මාර්ගවල යන්ට වෙනවා නමුත් දෙවිඳුන් මේ තප්පරය දක්වා ඔබව මාව ජයග්‍රාහීව තබලා තිබෙනවා අන්න ඒ ගැන කාන්තාවෝ කීප දෙනෙක් කෙටියෙන් ස්තුතියක් දෙන්න දෙවියන් වහන්සේට වහන්සේ එතෙක් දුර සියල්ලදී ඔබ දරාගෙන ආවට ඔබට ස්තුති කරනවා. වචන නැහැ කියන්න ඔබගේ ගුණ වර්ණනා කරන්න නම් වචන නැහැ ස්වාමීන් වහන්සේ.
වසර 9 සම්පූර්ණ වුණා මේ අභිමුඛය තුල. පුදුම දේ කෙරුවා ඔබ. පේන්න නොපෙනුනාට පුදුම හාස්කම් වුණා මේ අභිමුඛය තුල. එබනේසර් සුද්ධ දෙවියන් වහන්සේ ඔබට ස්තුතියි. ඔබට ස්තුතියි පියාණනි. ඔබගේ සුද්ධ නාමයේ ඔසවනවා ස්වාමීන් වහන්සේ. ඔබගේ සුද්ධ නාමයට ස්තුති කරන මත දවසේ ඔබ දුන්නා යහපත් දේවල් නිසා දෙන්න යන දේ නිසා ස්තුති කරනවා. සීලම ගෞරවයත් මහිමයත් ඊශ්‍රායල් සුද්ධ වූ රජුරුවන් වහන්සේ ඔබටමයි ස්වාමීන් වහන්සේ. ස්තුති වේවා. Amen. Hallelujah. Ebenezer. Ebenezer. Metek durගෙන ආපු Ebenezer. Stuti. Hallelujah. Stuti Swamini, Stuti Swamini, Stuti. ස්වාමිනී ඔබ වහන්සේට ස්තුති කරනවා ධර්මිෂ්ඨ ස්වාමිනී එබෙනේසර් තනන් වහන්සේ අපි ඔබට ගෞරව කරනවා පවුලක් ලෙස ස්වාමිනී ඔබගේ ගෘහයේ සිට ඔබට নমස්කාර කරන්නට ස්වාමිනී ඔබ අපට දුන්නා වූ කරුණාව ගැන ඔබ අපව දරාගත්තා ඔබ අප විසලුවා පවුලක් ලෙස ස්වාමිනී ඔබගේ රාජ්‍යය මෙහෙ කරන්නට ඔබ අපව තෝරාපත් කරගත් නිසා මම ඔබට ස්තුති කරනවා ස්වාමිනී Stuti, hallelujah. Stuti veva, hallelujah, hallelujah. ප්‍රශංසාව. ඕ මහන් තත්වය එසවීම ඔබගේ නාමයටයි දෙවියන් වහන්සේ. ඔබ පමණයි උතුම්. ඔබ පමණයි යහපත් දෙවියන් වහන්සේ. හallelujah. ස්තුති දෙවියන් වහන්සේ. ස්තුති දෙවියන් වහන්සේ. මගේ මව් ගැබ නිසා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මගේ මවට ඔබ ආශිර්වාද කරන්නට විශ්වාසවන්ත දෙවිඳුන් බැවින් ඔබට ස්තුති කරන අතර ස්වාමිනී පවුලක් ලෙස ඔබ මගේ පවුල් ජීවිතයේ තුල ස්වාමිනී කළා වූ සියලු යහපත්කම් පුදුම ආශිර්වාද නිසා ඔබට ස්තුති කරනවා ස්වාමිනී සියලු යහපත්කම් වලින් අපව වට කළා වූ දෙවි රජුරු වාණෙනි ඔබගේ අභිමුඛයේ තුල සිටමින් ස්වාමිනී ඔබ අපගේ ජීවිතවල කළා වූ කරන්ට යන වූ සියලු ආශිර්වාද පුදුම උපකාර පුදුම කරුණාවන් නිසා මම මගේ මුළු හදවතින් ඔබට ස්තුති කරනවා ස්වාමිනී Amen. Hallelujah. Mahime Devi Raju. Swamin Parakramalat Raju. Stuti. 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 Stuti Swamini. Stuti Swamini. කරුණාව මෙතෙක් දුරට තබා තිබුණු නිසා ස්තුති කරනවා පියාණනි මගේ දරු පවුල නිසා ස්තුතියි පියාණනි දරුවන්ගේ දරුවන්ව දකින්න දුන්නා මට තුන්වෙනි පරම්පරාව දකින්න දුන්න නිසා ස්තුති කරනවා පියාණනි 69 වර්ෂයක් මා උසුලාගෙන ආව ඔබ වහන්සේට ස්තුතියි කියනවා ස්වාමිනේ මේ දරුවෝ නිසා ස්තුතියි ස්වාමිනේ සභාව නිසා ස්තුතියි ප්‍රේමණීය දාසයාද සේව කරන දරුවෝ නිසා ස්තුති කරනවා ස්වාමිනේ මේ සියල්ලක් ඔබ වහන්සේගෙන් මෙන්න නිසා ස්තුතියි පියාණනි Hallelujah. Stuti veva Rajuni. Stuti Deviyan Vahansa. Stuti Deviyan Vahansa. Stuti. Stuti Deviyan Vahansa. Hallelujah. ධර්මිෂ්ඨ දේව ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උතුම් නාමයට අනික වාරයක් ස්තුති කරනවා ඔබ වහන්සේගේ කරුණාවල් හැම උදෑසනකම හැම දවසකම හැම පැයකම මගේ ජීවිතේ මගේ දරු පවුල තුල තබමින් ප්‍රශ්න ගැහැට අමාරුකම් ලෙඩ රෝග මැදියේ ඔබ වහන්සේ අපිට ජය දෙමින් අපිව ඉදිරියට ඉහළට රැගෙන ආව ස්වාමිනේ එකම සරණ ශක්තිය ඔබයි ස්වාමිනේ සිටි තැනින් නැගිට ඔබ වහන්සේ තුල රැඳෙන්න ඔබ වහන්සේට ස්තුති කරන්න ඔබ වහන්සේගේ දරුවන් ලෙස ජීවත් වෙන්න ඔබ වහන්සේ දී තියෙන කරුණාවල් ගැන ස්තුති කරනවා ස්වාමිනේ ඉහළටත් ඉදිරියටත් ඔබ වහන්සේ අපිව රැගෙන යනමින් ඔබ වහන්සේ තුල ඔබ වහන්සේ සමග ගමන් කරන්න දුන්නා වූ කරුණාවල් නිසා ස්තුති කරනවා ස්වාමිනේ මුළු හදවතින් ආත්මයෙන් බුද්ධියෙන් ශක්තියෙන් ඔබ වහන්සේව නමදින්න ඔබ වහන්සේට ගරු කරන්න ඔබ වහන්සේ තුල රැඳෙන්න තව තවත් ඔබ වහන්සේට ලං වෙන්න ඔබ වහන්සේගේ කරුණාව ඉල්ලමින් යටත්ව බාර වෙනවා යේසුස් වහන්සේගේ උතුම් අනර්ග නාමයෙන් Amen. Hallelujah. Stuti veva Swaminge namයට. Hallelujah. Stuti Piyan. Stuti Deviyan Vahansa. මමද මුළු හදවතින් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී මව කුසේ පටන් උසුලමින් ස්වාමිනී ඔබ වහන්සේ මෙතෙක් ගෙනාවා වූ ගමන ගැන මම ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී දුකේදී මා සමග සිටිය ඔබයි ස්වාමින් වහන්සේ මා සැනසුවේ ඔබයි ස්වාමින් වහන්සේ මට හිස් වෙන්න නොදී
හැමදාම මාව පිරෙව්වේ ඔබයි ස්වාමින් වහන්සේ. ඔබගේ සියලු යහපත්කම් නිසා, ඔබගේ දරා ගන්න බැරි අසීමිත ප්‍රේමය නිසා ඔබට මුළු හදවතින්ම සදාකාලයටම යානනී ස්තුතිවන්ත වෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. සිබින්නමා සමීදේ ඔබේ ශ්‍රී මුඛය. මුළු සභාව අපි නැගිට සිටිමු. සමීදේ ඔබේ මුළු ලොවට වඩා අගනේ. අපි ආයත් කියමු සිඹින්න. සිඹින්නමා. මුළු සභාව එක හඬින් එක්කෙනෙක් මෙන් ඔබේ ශ්‍රී මුඛය සමිදේ ඔබේ මුළු ලොවට වඩා අගනේ. සමිදේ ඔබේ ප්‍රේමය. සමිදේ එසේ ස්වාමිනී යේසුගේ නාමය. ඔබේ නාමය වැගිරවූ විලවුන් මිහිරෙන් මහද වෙලයි. නොඉඳුල් මාපෙම පුදමින් ඔබ පසු පස එන්න. ඔබේ නාමය යේසුගේ නාමය. ඔබේ නාමය වැගිරවූ විලවුන් මිහිරෙන් මහද වෙලයි. නොඉඳුල් මාපෙම පුදමින් ඔබ පසු පස එන්න. සිබින්නමා සමිදේ ඔබේ ශ්‍රී මුඛය. සමිදේ ඔබේ මුළු ලොවට වඩා අගනේ. සමිදේ ඔබේ මුළු ලොවට වඩා අගනේ. ඔබේ නාමය වැගිරවූ විලවුන් මිහිරෙන් මහද වෙලයි. නොඉඳුල් මාපෙම පුදමින් ඔබ පසු පස එන්න. ඔබේ නාමය මහද වෙලයි. නොඉඳුල් මාපෙම අපි නමස්කාර කරමු මේ මිහිරි නාමය. ස්වාමිනේ ඔබගේ මිහිරි සුවඳ සෑම ආත්මයක් දැන් ස්පර්ශ වේවා. සෑම ආත්මයකට ඔබගේ අභිමුඛයේ මිහිරි නැවුම් සුවඳ ප්‍රබෝධයේ ආත්මික සුළඟ ජීවනයේ අභිමුඛය. යේසුස්
සෑමගේ මුඛය සෑම ආත්මයක් ස්පර්ශ වේවා. Ora bashira bala riba shira bala bashandalaba. Ora rabashira bala rabakala basheri. Ora bashira bala riba kala bashira ba. Hallelujah. Sudhi veva, Sudhi veva, Sudhi veva, Sudhi veva. අපි අත්පොළ සන්නාදයක් දෙමු ස්වර්ගයේ දෙවියන් වහන්සේ.